ආයිබෝන් අදත් ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලව අරගෙන යන්නේ තායිලන්තේ පතාය නගරයේ තියෙන ටයිගර් ෂෝ එකක් සහ ක්‍රොකොඩයිල් ෂෝ එකක් බලන්න. දැන් අපි මේ බලන්න යන්නේ ටයිගර් ෂෝ එක. ඒ වගේම කියන්න ඕනේ මාව සබ්ස්ක්‍රයිබ් කරපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මේ ෂෝ එක යන අතරතුරේදී මම කියන්නම් ඔයාලට කලින් වීඩියෝ එකේදී මම කිව්වා තායිලන්ත සංචාරයක එනවා නම් ප්‍රවේශම් විය යුතු අවස්ථාවක් ගැන සඳහන් කරනවා කියලා. ඒක මම කියන්නම්. අපි මේ සිද්ධියට මුහුණ දුන්නේ බැංකොක් වලදී, පතායවලදී නෙමෙයි. අපි පාර දිගේ ඇවිදගෙන එනකොට shopping mall එකකට යන්න අවුරුදු 45ක 50ක විතර පෙනුම තියෙන මිඩල් ඊස්ට් වගේ කන්ට්‍රි එකක කියලා කියන්න පුළුවන් කපල් එකක් අපි ළඟට ආවා. එයාලා අපි ළඟට ඇවිල්ලා ඉන්දියන් රෙස්ටොරන්ට් එකක් තියෙන්නේ කොහෙද කියලා ඇහැව්වා. අපිව දැක්කහම හුඟක් අය හිතන්නේ අපි ඉන්දියන් කියලා. ඒ නිසා වෙන්නේ නැති. ඒ අවස්ථාවේ අපිට පේන මානෙම ඉන්දියන් රෙස්ටොරන්ට් එකක් තිබුණා. අපි එයාලට අන්නාර හරිය තියෙනවා කියලා යන්න හැදුවට අපේ මාර්ගය හරස් වෙන විදිහට මේ දෙන්නම අපිව නවත්තගෙන තව දිගට කතාව ගෙනියන්න ඒගොල්ලන් ලෑස්ති වුණා. ඒ කාන්තාව එයාට ටිකක් ඉංග්‍රීසි අමාරුත් වගේ පෙන්නගෙන නමුත් අපේ විස්තර දැනගන්න කැමති වගේ පෙන්නවා. ඔය අතරේදී මට එකපාරටම මතක් වුණා අපි තායිලන්තේ ඉන්න ඉස්සෙල්ලා මම ගොඩක් තායිලන්ත වීඩියෝ බැලුවා YouTube එකේ. එතකොට මාධව විජේසිංහ එයාගේ එකක කියලා තිබුණා මෙහෙම කපල්ස් ඇවිල්ලා අපේ සල්ලි උදුර ගන්නවා කියලා. ඇත්තටම වාසනාවකට මට ඒ වෙලාවේ ඒ කතාව මතක් වෙලා මම අනිත් අයට කතා කළා යන් පරක්කු වෙනවා කියලා කතා කරනකොටත් ඒ පිරිමි කෙනා අයියට කතා කරලා එයාගෙන් රට මොකක්ද අහලා රටේ මොනවද භාවිතා කරන මුදල් වර්ගයේ වගේ විස්තර අහලා ලංකාවේ මුදල් නෝට්ටුවක් පෙන්වන්න කියලා තිබුණා. නමුත් ඒ වෙලාවේ මම හදිසි කළා යන් අයියට මතකනේ මං කියපු කතාව කියලා කිව්වහම අයියටත් මතක් වෙලා අපි එතනින් ගැලවිලා ආවා. මෙයාලා කරන්නේ අපි නෝට්ටුවක් පෙන්වන්න පර්ස් එක අරින විටම එයාලම අත දාලා ඉක්මනින් නෝට්ටු ටික අතට ගන්න එක. ඒ ගන්න ගමන්ම අර මැජික් කරුවන් වගේ ඒකෙන් නෝට්ටු කීපයක් වුන් හංග ගන්නවලු. මේ හොරකම කරන හැටි සවිස්තරාත්මක විස්තරයක් මාධව විජේසිංහගේ වීඩියෝ එකක තියෙනවා. ඒ වීඩියෝ එක බලලා තිබුණ නිසා තමයි අපිත් බේරුනේ. නැත්නම් අපිත් අහු වෙනවා. ඒ නිසා තායිලන්තයේ විශේෂයෙන් බැංකොක් වලදී මේ වගේ එක ආකාරයෙන් පැමිණෙන හොරුන්ගෙන් බේරෙන්න සිහි තබා ගන්න. හැබැයි බය වෙන්නත් එපා. අපිම පරිස්සම් වුණාම හරිනේ. අපේ පැකේජ් එකට මේ ෂෝස් දෙකම තිබුණා. ඒ වුණාට බලලා සන්තෝෂ වෙන්න පුළුවන් ෂෝස් නම් නෙමෙයි. එක පැත්තකින් සතුන්ට දෙන වද හිංසා, අනෙක් පැත්තෙන් මේ ෂෝ එක කරන අයට කරදරයක් වෙයිද කියන බය.
පළතුරු නම් හරිම ලාභයි. ඔයාලා තායිලන්ත සංචාරයක ගියොත් බොටල් කළ දෙළුම් බීම එකක් තියෙනවා. ඒක බීලා බලන්න හරිම රසයි. අපි මේ ඇවිදින්නේ රෑ 12ට 1ට විතර. ඒ වුණාට ළඟින් යනකොට ඇඟේ හැප්පෙන ඒ වගේම නරක වචන කියන මිනිස්සු ඒ වගේ අය නම් දැක්කෙම නැහැ. මේ තියෙන්නේ තවත් තායිලන්තයේදී විදේශිකයන් අතර ප්‍රචලිත කෑමක්. මීළඟට ඔයාලා දකින්නේ තායිලන්තයේ පතායවල වෝකින් ස්ට්‍රීට් එකේ දර්ශන කීපයක්. ස්ට්‍රීට් එක පුරාවටම කාන්තාවන් ගෲප්ස් හැටියට වාඩි වෙලා ඉන්න දකින්න පුළුවන්. ඒ අරුණම විශේෂ දෙයක් තිබුණේ නෑ වීඩියෝ කරන්න තරම්. ඒ නිසා වෝකින් ස්ට්‍රීට් එක වීඩියෝ කළේ නැහැ. හැබැයි එතන තියෙන්නේ අමුතුම ලෝකයක්. ඉතින් මාත් එක්ක රැඳී සිටි ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. එතෙක් ඔයාලා හැමෝටම සුබ දවසක් නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.